ඉතින් උදේ මට හිතුණා ගැලිය පැත්තේ පොඩ්ඩක් යන්න ඕනේ කියලා. ඉතින් ගැලියට ගිහිල්ලා ගැලියේ ජනේලෙන් මුහුද බලනකොට මෙන්න විදියට තමයි පෙනුනේ. ඉතින් මේ ඔයාලා දකින්නේ නැවේ ක්‍රූ එකට අවශ්‍ය කරන ආහාර පාන පිළියෙල කරන කුස්සිය එහෙමත් නැත්නම් ගැලිය. ඉතින් මේ ඉන්නේ නැවේ මෙස් බෝයි. කුක් නම් මේ වෙලාවේ පොඩ්ඩකට කාමරයට ගිහිල්ලා. ඉතින් හැමදේම පිළිවෙලට පිරිසිදුව තියාගෙන ඉන්නවා. ඉතින් සාමාන්‍යයෙන් නැවක ගැලිය කියන්නේ ඊටාම පිරිසිදුව තියෙන්න ඕනි තැනක්. ඉතින් මෙන්න මේ ඒරියා එකේ තමයි ගැලියට අවශ්‍ය කරන ස්ටෝර්ස් තියෙන්නේ. එතකොට ගැලියේ පිළියෙල කරන ආහාර ඔෆිසර්ස්ලා සහ ඉන්ජිනියර්ස්ලා මෙන්න මේ මෙස් එකේ ඉඳලා තමයි කන්නේ. සාමාන්‍යයෙන් මේකට අපි කියන්නේ ඔෆිස් මෙස් රූම් කියලා. ක්‍රූ එකේ කට්ටියට වෙනම මෙස් රූම් එකක් තියෙනවා එහා පැත්තේ. නැවේ වැඩ කරන කට්ටිය ඒ කියන්නේ ක්‍රූ එකේ කට්ටිය ඒ පැත්තේ මෙස් රූම් එකේ ඉඳලා තමයි කෑම කන්නේ. ඉතින් මේ තියෙන්නේ නැවේ වැඩ කරන කට්ටියගේ රෙදි හොදන ස්ථානය අපි කියනවා ලොන්ඩ්‍රි රූම් එක කියලා. ඉතින් එහෙම හොද ගන්න ඇඳුම් මෙයාලා මෙන්න මේ විදිහට දාලා වේලා ගන්නවා. ඉතින් එහෙම වේලා ගන්න ඇඳුම් මෙයාලා මෙන්න මෙතන තියලා අයන් කර ගන්නවා.